පොඩි කාලේ අත්තම්ම හදලා දුන්න මේ රසම රස කෑම මතකද? කොච්චර කෑවත් එපා වෙන්නේ නැති හදමු අපි ලැවරිය. පැණිපොල් හදාගන්න ගා ගන්න පොල්. ඇතිලියකට දාගන්න ඔයාලට ඇති වෙන ප්‍රමාණයට සීනි. සීනි ටික බය නැතුව කළු වෙනකන් කර කරගන්න. ඊට පස්සේ දාගන්න වතුර. වතුර දාලා හොඳට මේ කැට් එක දිය වෙනකන් දිය කරගන්න ඕනේ. ආයෙත් සීනි ටිකක් දාලා වතුර ටිකක් දාලා හොඳට දිය කරගන්න ඕනේ. දැන් ඉතින් පොල් ටික දාගන්න වෙලාව හරි. දැන් ඉතින් පොල් ටිකයි පැන් ටිකයි හොඳට කලවම් කරගන්න ඕනේ. තලාගත් වෙනසාලට ලුණු දාලා ඒ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ ගානට. දැන් ඉතින් හාල් පිටි නැත්තම් ඉන්දියාපු පිටි වල ලුණු ටිකක් දාලා වතුර ගානට දාගෙන හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. අතේ ගෑවෙන්නේ නැති පදමකට නිකන් මේ විදිහට අනා ගන්න. ලොකු හිල් තියෙන ඉන්දියාප්ප වංගෙඩියකින් පොල් තෙල් ගාපු හල්මිල්ල කොලයකට මෙන්න මේ වගේ ගානට ලස්සනට රවුමට දා ගන්න ඕනේ දැන්. පෙරේතකමට ඉතින් පැණිපොල් වැඩි දාගන්න එපා. එහෙම දාගත්තොත් ඉතින් ලැවරේක ඉරලා යන්න පුළුවන්. හල්මිල්ල කොලේ ඉතින් වැඩේ ලේසි. හල්මිල්ල කොලේ ගානට නමාගත්තට පස්සේ වටේම සීල් කරගෙන යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. පේනවනේ ලස්සන ලැවරේකේ. හරිම කියුට් ලැවරේ එකක්. මේ ඉන්නේ ඉතින් ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හිතලා ලැවරේ තට්ටුවට හරිම පරිස්සමෙන් මේ ලැවරේ එක දාගන්න ඕනේ දැන්. X ගේ හිත වගේ තමයි ඉතින් ලැවරේ තට්ටුවේ තව ඉඩ තියෙනවා. ඒකින්ද අපි තව ලැවරේ එකක් දාගෙන ඒ තට්ටුවට තව ලැවරේ එකක් දාගන්නවා. දැන් ඉතින් වතුර එක හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් හුමාලෙන ටයිම් එක. දැන් ඉතින් පියන අරගෙන ගාන්ට ඉතින් මේක තියාගන්න ඕන ලැවරේ තට්ටුව. ලැවරේ තට්ටුව තියලා අනිවාර්යයෙන්ම ඉතින් මුඩිය වහන. නැත්තම් ඉතින් තැම්බෙන්නේ නැහැ. ඔයාලා දන්නවනේ. කරපු මෝඩකම් ගැන කල්පනා කර කර ඉන්නකොට ඉතින් ලැවරේ එක තැම්බිලි ඉවරයි. පේනවනේ බඩු. දුම දාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ ලැවරිය දෙක ඔයාට නෙමෙයි මට. මොකද ඔයාලට දෙන්න විදියක් නැහැ. කොහොමද ලැවරියගේ රස පාට වගේම තමයි ඉතින් රසත් ඉතින් සුපිරිම තමයි යා. ලැවරිය කනකොට පොඩි කාලේ මතක් වෙනවා නිකම්ම. ලැවරිය ඉතින් නිකන් කන්න බෑ. දුන් දාන අඩු සීනි ප්ලේන් ටිකුත් තියෙන්න ඕනේ ඉතින්. දෙයක් කියන්නම තුනයි. ඉතින් සීනි වලින් විතරක් නෙමෙයි පැණිපොල් හදා ගන්න පුළුවන්. හකුරු වලිනුත් පුළුවන්. තල් හකුරු, උක් හකුරු ඕගොල්ලෝ කැමති හකුරකින් හදා ගන්න ඉතින්. එහෙනම් ඔයාලා බලන් ඉන්න. මම කන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු. අනිවාර්යෙන් ෆලෝ පාරක් දාගෙන යන්න.